ඒක ගලවලා දෙන්නම් අන්තිමට වොන්න. බෑනේ එතකොට මට අමාරු වැඩේ කරගන්න. 1,19,000ට තියෙන අවසාන අයිතිය. සමිත් මහත්තයගේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වෙනස් කරන්න. ඈවර අවසානයි. දේවරයි අවසානයි. 1,19,000යි. ඈවර අවසානයි. දේවර අවසානයි. තුන් ඈවරයි. Tin Erosanai Derosanai Mata baninu Tingawarai බලන්න දෙන්නේ අම්මා බලන්න දෙන්නේ ඉවරයි. ඔය පැත්තේ කොන්දොස්තර මහත්තයෝ මොකෝ කියන්නේ? දැන් රෙදිත් නැතුව ඉන්නේ. උපුල් මහත්තයා තමයි මම දන්න විදිහට අන්තිම අවස්ථාවේ හිටපු ලොකුම පරිත්‍යාගයක් ටික කරේ. මම හිතන්නේ උපුල් මහත්තයාත් දැන් අහවර වෙලා ඉන්නවා. මට තේරෙන විදිහට. මෙතනින් එහා එහෙනම් මේ වැඩේ දීර්ඝේ මම කරන්න දුවා. මහත්ය ගාව තමයි අවසාන අයිතිය තියෙන්නේ. රුපියල් 1,19,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අතරතුරේදී මතක් කරන උපුල් මහත්ය මාර විදිහේ සපෝට් එකක් දුන්නා. අවසාන වතාවට අහනවා උපුල් මහත්යෝ සංවිධායක මණ්ඩලයට හැම පරාද වෙන්න පුළුවන්ද? මොකද කියන්නේ? බැරල් අයියේ මොකද කියන්නේ? මොකුත් කියාගන්න විදියක් නැතුව ඉන්නේ. එහෙනම් ඔන්න සමිත් මහත්යන දෙනවා. රුපියල් 1,19,000යි. දේවර අවසානයි. රුපියල් නිකන් නෙමෙයි. රුපියල් 1,19,000යි. තුන් ඇවරයි. දෙන්නේ. උපුල් මහත්තයා මොකද කියන්නේ නැනේ? 9,000යි. ඇවර අවසානයි. දේවර අවසානයි. තුන් ඇවරයි. ලස්සන අපුඩිය අවසාන අයිතිය. වයිදන් කුඩා පාටම නේද? වැඩි තලපටි කරන් මේ කට්ටිය. නෑ ඇත්තටම ඒක මම මේක මේ දිරි ගන්නාන තමයි මේක දැම්මේ. මුදල් දාපු කට්ටියට මේක එහෙම මේකල්ල දෙන්න මේ. මොකද නැත්නම් මේක මට ඇත්තටම එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ ඉස්සරහට ගෙන යන බලාපොරොත්තු එක වැඩේ කරේ. නැත්නම් ඒකත් කැමති නම් මේක පන්සලටම මෙහෙම පූජා කරන්න. ඉතින් NDC අවසාන අයිතිය ගත්ත කොහොම වුණත් අපේ සංවිධායක මණ්ඩල මහත්තයේ එතුමන්ගේ පුංචි තීරණයක් තියෙනවා. අන්තිම මොහොතේ මේ මහඟු කාර්ය නිරතුන බලගත්තු අංග කීපයක් තිබ්බා. උපුල් මහත්තයා, එතකොට බරල් මහත්තයා මුල ඉඳලම ලොකු ගේමක් දුන්නා. ලස්මන් මහත්තයා, එතකොට අර ආනන්ද මහත්තයා, ලියනගේ මහත්තයා. එතකොට කීයක් ඉන්නවද? 5යිද? 5යිද පන්සල වෙනුවෙන් දෙයක්. ඉතින් හරි සතුටුයි. අන්තිම මොහොත සාමාන්‍යයෙන් කොහොම මිනිස්සෙක් දෙයක් කරන්නේ නැහැ හිතලා. ගොඩාක් ස්තුතියි ආදරේ ඒ කරපු දෙයට. එහෙනම් අපේ හාමුදුරුවෝ අතින් දීපු තෑගි ටික හාමුදුරුවෝ දුන්නා වගේම පන්සලට සියල්ලම පරිත්‍යාග කරා. ඔව් මේ කෑම ටික අපි දෙවුනේ හාමුදුරුවෝ. ඉන්න අයට බෙදන් කන්න. ගොඩක් වෙලා හිටියේ අපේ මහත්තයා මේක දෙන්න පුළුවන් විදිහට හැමෝටම කන්න මේ බයිට් ටිකයි වැලි තල්ප ටිකයි දෙන්න.